ඒ අඬන්නේ කවුද? සිතමින් පුංචි කුමරේ ශබ්දය හැසෙන පැත්ත සොයන්නට වුණා. ශබ්දයේ සොය සොයා යන කුමරියට ඈතින් හඩන පුංචි මුව පැටියෙක් දැක ගන්න ලැබුණා. "අනේ පැටියෝ, බය වෙන්න එපා. මම ඔයාට උදව් කරන්නම්." කියමින් මුව පැටියාගේ ඔළුව අත ගන්න ගත්තා. "එන්න, අපි ඔයාගේ අම්මව හොයාගමු." කියමින් දෙදෙනාම කැලේ තුලට ඇවිද ගියා. "අන්න ඉන්නවා අම්මලා." කුමරිය පැටියව මුව රංචුව ළඟට යවුවා. පැටියට හරි සතුටුයි. මුව රංචුව පැටියා හමු වුණ සතුටට නටන්න ගත්තා. කුමරියටත් සතුටුයි. දවස හිමින් ගෙවී යද්දී හිරු බැස යන කාලයේ කුමරිය නැවත මාලිගාවට යන්න ගියා. ඉතින් මගේ යාළුවනේ, මේ ලෙස කාලය හෙමින් ගෙවිගෙන ගියා. පුංචි කුමරියට කැලේ සතුන් ගොඩාක් ආදරේ. කුමරියත් සතුන්ට ගොඩාක් ආදරේ. හදිසියෙම මේ ලස්සන රාජධානියට මහා නරක කාලයක් උදා වුණා. ගස් කොළන් මැරිලා, වැව් දියැලි හිදිලා. මගේ පුංචි යාළුවනේ, කතාවේ ඉතුරු ටික බලන්න නම් එන්න අපේ channel එකට. ඔයාලා වෙනුවෙන්ම හදපු කතා ගොඩාක් තියෙනවා. පුංචි ඔයාලටම DIH Creation වෙතින්